මා ඔබට කියන්නේ මේ මා පෙන්වන මේ මාර්ගයේ යනකොට අපේ ජීවිතේ බොහෝ අඩුපාඩු දුර්වලකම් අපිට හම්බ වෙනවා. ඒ දුර්වලකම් අපෙන් මතුවෙන්න පටන් ගන්නවා. හැබැයි මිනිස්සෙකුට වඩා වටින්නේ දුර්වලකම් මතුවීමද දුර්වලකම් මතු නොවි පැවතීමද? දුර්වලකම් මතුවීම ශ්‍රේෂ්ඨයි. එතකොට ඒ දුර්වලකම් සකස් කරගන්න පුළුවන්. මිනිස්සු දුර්වලකම් මතු වුණාම මිනිස්සු ලොකු වෑයමක් දරනවා ඒ දුර්වලකම් වහගන්න. ඒ දුර්වලකම් වහගෙන දුර්වලකම් නැතුව වගේ අන් අය ඉස්සරහා පෙනී සිටින්න. ඔවුන් කිසි දවසක සුද්ධවන්තයන් බවට පත් වෙන්නේ නැහැ. ඔවුන් හැමදාම අපිරිසිදුකම නිසා ජීවත් වෙලා ඔවුන් මරණයටපත් වෙනවා. මා ඔබට කියන්නේ ඔබ ළඟ ඇති සියලු දුර්වලකම් අඩුපාඩුකම් ලෝකයට නිරාවරණය කරන්න කියලා. ලෝකයට පේන්න සලස්සා. මිනිස්සුන්ට අඩුපාඩුකම් පේන්න සැලස්වා මේ මිනිස්සු අඩුපාඩු විවේචනය කරනවා. ඒවට දොස් කියනවා. ඒවට බනිනවා. ඒතර අපිට අවස්ථාවක් වෙනවා ඒවා සකස් කරගන්න. හිත විවෘත වෙච්ච තරමට විවෘත සිත ඔබට මාර්ගය පෙන්වනවා. පැහැදිලි වෙච්ච සිත ඔබට මාර්ගය පෙන්වනවා. නිවිච්ච සිත ඔබට මාර්ගය පෙන්වනවා. අපි සොයාගත යුතු එකම දේ සිත නිවා ගන්න විදිය විතරයි හරියටම. ඒ සඳහා දේශනාව අහන්න ඕන. ශ්‍රවණය කරන්න ඕන. කෙනෙකුගේ සිත නිවෙනකොට වටපිටාව මොකද්ද වෙන්නේ? සම්පූර්ණයෙන්ම නිවිලා යනවා. සම්පූර්ණයෙන්ම ශාන්ත භාවයටපත් වෙනවා. මිනිස්සෙකුට ලෝකෙ ගිනි අරගෙන වගේ පේන්නේ ඇත්තටම මේ මිනිහගේ හිත ගිනි අරගෙන තියෙන නිසා. මිනිහෙකුට අවශ්‍ය නම් මුළු ලෝකෙම තියෙන ඒ සදාකාලික ගින්දර නිවන්න ඒ මිනිහා කළ යුතු එකම දේ ඒ මිනිහගේ හිත නිවා ගැනීමයි. ඒ මිනිහා තමන්ගේ හිත නිවා ගත්තම මුළු ලෝකෙම නිවිලා ගිහිල්ලා. දැන් ඔබ කළ යුත්තේ ලෝකේ නිවන එකද සිත නිවන එකද? සිත නිවන එක. හැබැයි මෙච්චර කාලයක් මේ කියන මාර්ගය මේ පැහැදිලි කරන ප්‍රතිපදාව මේ කියන ක්‍රමවේද නොදන්නා තාක්කල් ලෝකේ නිවවද සිත නිවවද? ලෝකේ නිවන්න ගියා. ලෝකේ නිවීම වෙනුවෙන් අරගල කළා. ලෝකේ නිවන්න කියලා සටන් කළා. හැබැයි ලෝකේ නිවන්න කරන හැම සටනක්ම ඔබේ ඇතුළාන්තය අවුලවන්න කරන තවත් එක සටනක් බවට පත් වුණා. ලෝකේ නිවන්න බෑ. නිවන්න පුළුවන් තමුන්ගේ ආධ්‍යාත්මය පමණයි. කෙනෙකුට ලෝකේ ගිනි අරගෙන වගේ පේන්නේ තමුන්ගේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙනකොට. එතකොට ඥානවන්ත මිනිස්සයා ලෝකේ නිවන්න වෑයම් නොකර තමුන්ගේ ඇතුළාන්තය නිවා ගන්නවා. ඇතුළාන්තය නිවා ගත්තාම ඒ පුද්ගලට පේනවා සියල්ල අවසන් වෙච්ච බව. නිවන් අවබෝධ වෙච්ච බව. නැවත ඔහුගේ ලෝකය කිසි දවසක නොඇවිලෙන බව. ලෝකේ ඇවිලීම යන කුමක ඇවිලීමද? සිතේ ඇවිලීමයි. සිත ඇවිලුනාම හරි භයානකයි. ඒ ඇවිලිච්ච සිත ලෝකයක් විනාශ කරන්න පුළුවන්. ඒ ඇවිලිච්ච සිත ගිනිගත්ත සිත ලෝකයක් නැති කරන්න පුළුවන්. මිනිසුන්ගේ කාමය, මිනිසුන්ගේ වෛරය, කෝපය, මාන්නක්කාරකම, උද්දච්චකම ලෝකෙට හැමතිස්සෙම ගිනි තියෙනවා. ඒ ගින්න නිවන්න සමර්ථ වෙච්ච කිසිම කෙනෙක් නැහැ. ඒ ගින්න නිවා ගන්නත් ඕන ඔහු විසින්මයි. ඔහු විසින් නිවා ගැනීම සඳහා ඔහු කළ යුතු එකම දේ ඔහුගේ ඇතුළාන්තය නිවා ගැනීම පමණයි. ඇතුළාන්තය පිරිසුදු කර ගැනීම පමණයි. පිරිසිදු මිනිසෙක් වීම පමණයි. පිරිසිදු මිනිසෙක් නොවන තාක්කල් ලෝකයේ ගිනි අරගෙන තියෙනවා. ඔබ සැබෑවටම ඇතුළාන්තයේ නිවලා ශාන්ත බවට පත් වෙලා සියල්ල කෙරෙහි ඇති මානසික බැඳීම් සියල්ල අත්හැර දැම්මාම අන්න ඔබ සැබෑවටම මිනිසෙක් වුණා. ඔහු සැබෑවටම මිනිසෙක් නෙමෙයි, උත්තරී මිනිසය, ආශ්චර්යජනක මිනිසෙක්, අච්චරිය මිනිසය. ඒ තත්ත්වයටපත් වුණා. අපි හැමදාම කරේ ලෝකය එක්ක අරගල කරනවා. මේ ලෝකේ නිවන්න කියලා අරගල කරන්නේ. හැබැයි ඊට වඩා ලේසි ක්‍රමයක් මා දන්නවා. Taman නිවා ගැනීම. එතකොට අපිට මේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සියලු ප්‍රශ්න අපිට පේන්න පටන් ගන්න කොතන අඩුවක් තියෙන නිසාද? තමුන්ගේ ඇතුළාන්තයේ අඩුවක් තියෙන නිසා. ඒ ඇතුළාන්තයේ තියෙන අඩුව තියෙන තාක් මේ සියල්ල මේ විදිහට පේන්න පටන් ගන්නවා.
මේ සියල්ල පිළිබඳ යථාභූත ඥානය, මේ සියල්ල පිළිබඳ යථාර්ථය, මේ සියල්ල පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානය, මේ සියල්ල පිළිබඳ අවබෝධඥානය පහළ වුණාම ඒ මනුෂ්‍යයාගේ ඇතුළාන්තය නිවෙනකොට ලෝකය නිවිලා යනවා. දැන් අද ඉඳලා අපි ලෝකය දෙස නොබලා ඇතුළාන්තය දෙස බලන්න. ලෝකය නොනිවා ඇතුළාන්තය නිවන්න. ඇතුළාන්තය නිවන මනුස්සයා හැම මොහොතකම තමන්ගේ ඇතුළටම ගමන් කරනවා. මේ සියලු ප්‍රශ්න, මේ සියලු ගැටුම්, මේ සියලු අනවබෝධය මුල් කරගත්ත අවස්ථා කාගේ ප්‍රශ්නය නිසා ඇති වෙච්චවද? මෙව මගේ, මෙවට වග කියන්න ඕන මම. අන්න එහෙම හිතන්න පටන් ගන්න. අපි මේ දහම ඉගෙන ගන්න කලින්, මේ කියන මාර්ගයේ තේරුම් ගන්න කලින් අපි හැමතිස්සෙම ලෝකයට ඇඟිල්ල දික් කරා. මේක මෙයා නිසා, මේක මෙයා නිසා, මේක මෙයා නිසා, මේක මෙයා නිසා. හැබැයි ඒ වෙනකොට ඒ දවස්වල අපි නිසා වෙච්ච එකක්වත් එතන තිබුණේ නැහැ. ඔක්කොම කවුරු නිසාද වෙලා තිබුණේ? කවුරු හරි අනිත් අය නිසා. බලන් යනකොට මෙහෙම එක ඇඟිල්ලක් එයාට දික් කරනකොට ඇඟිලි තුනක්ම එයාගේ පැත්තට දික් වෙලා තිබ්බා. අපේ නූගත්කම නිසා අපිට පෙනුන්නේ නැහැ. අපේ නූගත්කම නිසා අපිට තේරුන්නේ නැහැ. අපේ මෝඩකම නිසා අපිට වැටහුන්නේ නැහැ. දැන් අපි ඊට වඩා ඥානවන්ත වෙලා, අපේ දැක්ම පුළුල් වෙලා. දැක්ම පුළුල් වෙනවා කියන්නේ අපි නිදහසේ බලන්න පටන් අරගෙන ලෝකයේ දෙස. අපි නිදහසේ සිතන්න පටන් අරගෙන. අපි හිර වෙලා හිටපු සීමාවල් අපි දැන් තේරුම් අරගෙන. අපි වෑයම් කරනවා ඒ හිර වෙලා හිටපු සීමාවල් වලින් එළියට එන්න. හැබැයි අපිට මුලින් හිර වෙලා හිටපු සීමාවක්වත් අපිට තේරුන්නේ නැහැ. අපිට වැටහුණෙත් නැහැ. අපි හිතුවා ඒක ලෝකේ කියලා. ළමයේ විශාල කඳු වලල්ලක් මැදට දැම්මොත් ඒ ළමයා ලෝකය කියලා කියන්නේ මොකටද? ඒ කඳු වලල්ල. ඒක තමයි යාගේ ලෝකය. එතකොට යා ජීවිතය, අනාගතය, අතීතය මේ සියලු සංසිද්ධි කුමකට සාපේක්ෂවද ගොඩනගන්නේ? අර කඳු වලල්ලට සාපේක්ෂව. එතකොට කාලයත් එක්ක ළමයා ලොකු වෙලා, උසමහත් වෙලා, ඥානවන්ත වෙලා, අතපය හයි ආවම ළමයා කල්පනා කරනවා මේ කඳු වලල්ලෙන් උඩට ගිහිල්ලා කඳු වලල්ල පනිනවා. පැන්නහම පේනවා මේක ලෝකේ නෙමෙයි. අන්න ඊට පස්සේ යාර සංවිධානය කරගත්ත අනාගතය මොකක් කරනවද? අර කඳු වලල්ල ඇතුලේ හිතාගත්තු ටික මොනව කරනවද? ඒව අත්හැරලා දානවා. ඒව කඩලා දානවා. ඊට පස්සේ යායාට පේන ලෝකයේ තුල ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ පේන ලෝකයේ තුල ජීවත් වෙනකොට එයා ඊට සාපේක්ෂ වෙච්ච අනාගතයක්, අතීතයක්, ක්‍රියාදාමයක් ගොඩනගවා ගන්නවා. මං අහන්නේ මේ පේන ලෝකය හැමතිස්සෙම ලොකු වෙනවද පොඩි වෙනවද කියලා? හැමතිස්සෙම ලොකු වෙන ඒ ලෝකය. ඒ ලෝකේ කොච්චර දක්වා ලොකු වෙනවද? ඒකට උත්තරයක් දෙන්න බෑ. එකක් භෞතික වශයෙන් මේ ලෝකය විශාල කරන්න පුළුවන්, ඇවිදගෙන ඈතට ගියා. අනිත් එකේ ලෝකෙ විශාල කරන්න පුළුවන් ඥානය මෙහෙවා කල්පනා කළාම. ওই ක්‍රම දෙකට ලෝකෙ විශාල කරන්න පුළුවන්. දැන් අපි මෙහෙම මේ ලෝකෙ පුළුල් කරගෙන යනකොට අපිට තේරෙනවා අපි ඉස්සරහ හරි මෝඩයි. අපි පුංචි කාලේ හිතන් හිටියා මේ කඳු වලල්ල ලෝකේ කියලා. මේ සියල්ල මේක ඇතුලේ පවතිනවායි කියලා. හැබැයි අපිට තේරුණා එහෙම නෑ, ඒක වැරදි. ඊට වඩා වෙනස් ඒ සිද්ධි. දැන් අපි ඊට වඩා පළල් එකක් අපි දකිනවා. අපි දැන් ඥානවන්ත වෙලා කියලා එතකොට හිතනවා. එතකොට එයාට පේන සීමාව තමයි ලෝකය. මෙහෙම ගියන් පස්සේ අපිට අපේ අනවබෝධය අවබෝධ වෙනවා මිසක් අපිට ජීවිතේ වෙන අවබෝධයක් නැහැ. මම කියපේ හොඳට තේරුම් ගන්න. අනවබෝධ වෙච්ච බව අවබෝධ වෙනවා මිසක් වෙන කිසිම වෙන අවබෝධයක් නැහැ. එතකොට මොකද්ද මිනිහෙකුගේ අවබෝධය කියලා කියන්නේ? අනවබෝධය පිළිබඳ තිබිච්ච ඇති වෙන අවබෝධයයි. මගේ අනවබෝධය මෙච්චරයි. මගේ අනවබෝධය මෙච්චරයි. මගේ අනවබෝධය මෙච්චරයි. ඒක තමයි ඔහුගේ අවබෝධය.
ඒක තමයි ඔහුගේ ප්‍රඥාව. ඒක තමයි ඔහු නිවනට ලං වෙච්ච ප්‍රමාණය. හැමතිස්සෙම මතක තියාගන්න ඕන තමුන් තුලට යොමු වෙන්න. අපි කරන පොදු වැරද්දක් තමයි හැමදාම අපි සබාදහම විසින් අපිව පුරුදු කරලා තියෙන්නේ ලෝකයට යොමු වෙන්න. මිනිස්සෙගේ ඇස් දෙක විවෘත වෙලා තියෙන ලෝකයේ දෙස බලන්න. කන් දෙකෙන් ඇහෙන්නේ ආධ්‍යාත්මයවත් තමුන්ගේ ශරීරයේවත් ඇතුළේ රිද්මය නෙමෙයි. එළියේ ඇති ഘോഷාව. එළියේ ඇති ഘോഷාව අපිට ඇහෙනවා. ඒත් අපිට අපේ ජීවිතේ අපේ ඇතුළාන්තයේ රිද්මය අපිට සමන් දෙන්න බෑ. නාසයෙන් ගන්න අපේ ආධ්‍යාත්මයවත් අපේවත් ගඳ සුවඳ නෙමෙයි. ලෝකේ වතාවේ වතාව ඇතිව නැතිව යන ගඳ සුවඳ. අපි දිවෙන් කිසි දවසක අපේ රස බැලුවේ නැහැ. අපි දිවෙන් හැමදාම රස කරේ ලෝකය. අපි ස්පර්ශයේ කියා හැමදාම ලැබුවේ ලෝකය දීපු ස්පර්ශ මිසක් වෙන කිසිවක් නෙවෙයි. මා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය අපිව මුලාවට පත් කරලා තියෙනවා කියලා. මේ පහ අපිව මුලාවට පත් කරලා තියෙනවා. මේ පහ හැමතිස්සෙම අපි ඇතුළට ඉදාගෙන බහින්න හදනකොට මොකද්ද කරන්නේ? අරමුණක් පෙන්නලා ඉදාගෙන බහින්න එපා යම් මාත් එක්ක කියලා එක් කරගෙන යනවා. ඇස් දෙක ඔබට අරමුණු පෙන්නනවා. ඇස් දෙක ඔබට අරමුණු පෙන්නලා ඔබත් එක්ක ඇවිදින්න යනවා. ලෝකේ සොයන්නේ. කන් දෙක ඔබට අරමුණු පෙන්නනවා. අරමුණු පෙන්නලා කන් දෙක ඔබව එක් කරගෙන යනවා. ලෝකේ සොයන්නේ. නාසය ඔබට අරමුණු පෙන්නනවා. අරමුණු පෙන්නලා ලෝකයේ සොයන්න ඔබ එක් කරගෙන යනවා. දිව ඔබට අරමුණු පෙන්නනවා. ලෝකයේ සොයන්න ඔබ එක් කරගෙන යනවා. ස්පර්ශය ශරීරය ඔබට අරමුණු පෙන්නනවා. ලෝකයේ සොයන්න එක් කරගෙන යනවා. මං අහන්නේ දැන් මේ ඔක්කොම ගැන හොයනවා. කවුරු ගැන නොසොයාද? තමන් ගැන නොසොය. ඔන්නෝතනින් මිනිස්සු අමාරු වැටලා තියෙනවා. මේ සබාදහම ඔබව ග්‍රහණයට අරගෙන තියෙනවා. සබාදහම ඔබ වහල්කමට අරගෙන තියෙනවා. හැම මිනිස්සෙක්ම සබාදහමට වහල්කම් කරනවා. මොකක් නිසාද? කරුණු පහක් නිසා. ඇසින් රූප බලන්නත්, කනින් ශබ්ද අහන්නත්, නාසයෙන් ගඳ සුවඳ ගන්නත්, දිවෙන් රස බලන්නත්, ශරීරයෙන් ස්පර්ශය ලබන්නත් ආසාව තියෙන තාක්කල් ඔබට සබාදහමට වහල්කම් කරන්න සිද්ධ වෙනවා. මම මේ කියනවා හොඳට කල්පනා කරන්න. මිනිස්සු ජීවිතයක් ගෙවනවා කියලා සැපට කරන කිසිම දෙයක් මට පේන්නේ නැහැ. මට පේන එකම දේ සබාදහමට වහල්කම් කිරීම පමණයි. හැමෝම හැම කෙනෙක්ම මං කියන්නේ මේ වහල්කම් කිරීම නවත්තන්නේ නැහැ කියලා. මේ අරමුණු පසුපස ඉබාගාතයක් නැතුව දුවන එක නවත්තලා දාන්න. ඒ අරමුණු පසුපස ඉබාගාතයක් නැතුව දිව්වට ලැබෙන කිසිම රසයක් නැහැ. ලැබෙන කිසිම වින්දනයකුත් නැහැ. වින්දනයක් රසයක් ලැබුණා නම් ඒ සියල්ල අවස්ථාවට සාපේක්ෂකයි.